Hello boys and girls. ඔන්න ඉතින් අද ගෙනහලා තින්නේ GTV එකට මොඩ් එක ඉන්ස්ටෝල් කරන්න ඇති. අද ඉන්ස්ටෝල් කරන්නනේ B2 ස්ප්‍රිට් එක. අපි දැන් යන් Google Chrome එකට. Chrome එකට ගිහිල්ලා ඔයගොල්ලෝ දෙන්න GTA V B2 ස්ප්‍රිට් B2 ස්ප්‍රිට් කියලා එන්නේ මෙතන. ඒක දුන්නාම එනවා මේ විදිහට. දැන් මම මේක දෙනවා. B2 ස්ප්‍රිට් කියන එක දැන් මේක සට ටක් ගාලා ඩවුන්ලෝඩ් කරගමු. ඕන ඩවුන්ලෝඩ් වෙනවා. ඩවුන්ලෝඩ් වෙලා මෙතන ෆයිල් මේකට ගිහිල්ලා ඔයගොල්ලෝ ඊට පස්සේ මෙතන මේක එක්ස්ට්‍රාක්ට් කරගන්න ඕනි. එක්ස්ට්‍රාක්ට් කරගෙන මේ ෆයිල් එක තියෙන්නේ. මේ ෆයිල් එක ලේසි වෙන්න මෙතන මේකට ඕනේ කො මේක මෙතෙන්ට දාගමු. ලේසි වෙන්න. මේක අයින් කරමු. මේක පොඩි කරමු. දැන් ඕපන් කරගෙන ඔයගොල්ලෝ ඕපන් IV. ඕපන් IV ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඔන්න ලෝඩ් වුණා. එඩිට් මෝඩ් දුන්නා. මොඩ්ස් යන්න, අප්ඩේට් යන්න, එක්සෙට් අතර යන්න, DSC පැක්ස් යන්න. දැන් මේක මෙතෙන්ට මම ඉන්ස්ටෝල් කරන් ඉන්න ඕගොල්ලෝ පේනවාද මේ මෙතන තියෙනවා B2 ස්ප්‍රිට් කියලා. B2 එකනේ. ඒක මම දැන් ආයෙ දෙන්නම්. දැන් B2 එකන එක දීලා තින්නේ. ඕගොල්ලෝ ඊට පස්සේ එතෙන්ට ඒක දාගන්න. ඊට පස්සේ මේකෙන් කට් වෙලා යන්න ඕගොල්ලෝ අප්ඩේට් RPF. ඊට පස්සේ common data මෙතන යට තියෙනවා DSC list කියලා. ඒක එඩිට් මෝඩ් දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා මේක ඔගොන්ට ගන්න තියෙන්නේ මෙතන එක දාන්න. මේ දැන් මම මේ highlight කරලා තියෙන එක විදියට හදාගන්න. මේ වෙන දාපු එකකින් කොපියක් ගහගෙන ඒකෙත් මැද තියෙන නම්බර් මෙන්න මේ වගේ තියෙන කෑල්ල අයින් කරලා ඒකට අර ඒකට ෆයිල් එකේ තියෙන කෑල්ල දාන්න. මේකට ගිහිල්ලා මේ readme කියලා ෆයිල් එකක් තියෙන්නේ. මේක තියෙනවා මෙතන මේක දෙන්න. කොපි කරලා එතෙන්ට පේස්ට් කරන්න. හරි ඒ විදිහට තමයි ගන්න ඕනි. ඊට පස්සේ අපි ගේම් එකට ගිහිල්ලා බලමු.